හායි කොහොමද? ඔන්න අද ඇඟ හිරිවැටෙන දෙයක් අරන් ආවා. ඒ තමයි සියඹලා ආණ්ඩුවේ සියඹලා. මම හිතනවා අපි සියලු දෙනාම මේ සියඹලා ගැන දන්නවා කියලා. ගොඩක්ම වියලි කලාපයේ ග්‍රාමීය ප්‍රදේශවල තමයි මේ පළතුර හැදෙන්නේ. ඉතින් මේ සියඹලා ගහ තියෙන්නේ සියඹලා ආණ්ඩුවේ අපේ වත්තේ. ඔන්න මේ ගහේ නම් සියඹලා බරටම හැදිලා මේ පාර. අපි බලමු එකක් කඩලා. තවම මේ ගහේ සියඹලා නම් ඔක්කොම වගේ අමුයි. බලන්න එක අත්තක සියඹලා කරල් 100ක් වගේ තියෙනවා. සියඹලා ගස් උඩට හැදිලා තිබුණට සියඹලා කරල් අතින් කඩන්න පුළුවන් තරමේ අතු තියෙනවා සාමාන්‍යයෙන් සියඹලා ගස්වල. බලන්න පහළටත් එල්ලලා තියෙනවා. මේවා හැබැයි ඔක්කොම අමුයි. මේ සියඹලා කියන්නේ සීතල කෑමක්. ඒ කියන්නේ ඇඟේ උෂ්ණය වැඩි වුණාම, බඩේ දැවිල්ල වැඩි වුණාම වගේ කන්න හොඳ ಗುಣ කෑමක්. ඉතින් මේ ඉදුණු සියඹලා කඩවල පවා විකුණන්න තියෙනවා. සියඹලා කද්දි ඇඟ හිරිවෙట్లా යනවා. බලන්න ඔයාලගෙත් කටට කෙලුණනවා නේද? ඔන්න මම වෙන සියඹලා ගහකින් සියඹලා කරල් කිහිපයක් හොයාගත්තා. මේවා ඉදුණට පස්සේ ඇඹුල් රසක් එක්ක පැණි රසක් එනවා. තව දෙයක් තියෙනවා. බාගට ඉදුණු සියඹලා වලට කියන නම දන්නවද? අපි නම් කියන්නේ පිටි සියඹලා කියලා. ඔය කට්ටියත් කියන්නේ මොකක්ද කියලා කමෙන්ට් කරන්න යන්න. ඒ වගේම වීඩියෝ එක ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්නත් එපා. මේ කළු පාටට තියෙන්නේ මේ ඉදුණු සියඹලා වල ඇට. මේවත් කනවා. මේවා කද්දී මුලින් කහට ගතියක් එනවා, පස්සේ කිරි රහක් එනවා.